මේ දවස්වල ලංකාවේ කතා වෙන මෙට්‍රෝ බස් ගැන පුංචි විස්තර ටිකක් කියන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයත් මේ බස් එකේ මේ වෙද්දි ගියපු කෙනෙක් වෙන්නත් පුළුවන්, ගිහිල්ලා නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ විස්තර ටික වැදගත් වෙයි කියලා හිතනවා. ඔයා මේ වීඩියෝ එක බලලා මේ දේවල් තවත් කෙනෙක්ට දැනගන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න, like එකක් දාන්න කියලාත් ඉල්ලනවා. මේ වෙනකොට මාකුඹුර ඉඳලා පිටකොටුවටත්, මාකුඹුර ඉඳලා කඩවතටත් මෙට්‍රෝ බස් රථ ධාවනය වෙනවා. ඉතින් මේ කඩවතට යන බස් එක අපේක්ෂා රෝහල හරහා තමයි යන්නේ, මහරගම අපේක්ෂා රෝහල හරහා. ඉතින් සම්පූර්ණයෙන්ම වායු සමනය කරපු බස් රථයක්. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ගොඩක් සැලකිලිමත් වෙච්ච බස් රථයක් තමයි මේ මෙට්‍රෝ බස් එක කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ආරක්ෂාව ගැන ලොකු සැලකිල්ලක් තියෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම වායු සමනය කරලා තමයි තින්නේ මේ බස් රථය. හොඳ ඉඩකඩක් ඇතුව නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සුව පහසු ආසන තියෙන්නේ. ඉතින් මේ ආසන අතර හොඳ ඉඩකඩක් පරතරයක් තියෙනවා. බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් ගෙවීම් සිද්ධ කරන්නත් පුළුවන්. ගින්නකදී වගේ එකදී ආපදාවකදී ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ විදිහටම හැම සීට් එකකටම සීට් බෙල්ට් එක බැගින් තියෙනවා. මේ දේවල් භාවිතා කරන්න, මේ පරිහරණය කරන අය මේවා භාවිතා කළ යුතුයි. ඉතින් ඒ ගැන දැනුවත් කිරීමක් කරනවා කොන්දොස්තර මහත්මයා දැනුවත් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බස් රථය ඇතුළත බලා ගන්න පුළුවන්. ඒ වගේම බස් රථය ඇතුළත CCTV කැමරා මගින් නිරීක්ෂණය කරනවා. ඒ වගේම මෙන්න මේ ස්ථාන වෙන් කරලා තියෙන ආබාධිත පුද්ගලයන් සඳහා. ආබාධිතයන් වෙනුවෙන් පමණක් නෙමෙයි සාමාන්‍ය වැසියන්ටත් මේ බස් රථයේ ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ රතු පාට බටන් එක තමයි බෙල් එක විදියට මේ බස් එකේ භාවිතා කරන්නේ. ඒක ගොඩක් උසක නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ. ආබාධිතයන් සඳහා විශේෂ සැලකිල්ලක් දක්වනවා වගේම සාමාන්‍ය මගී ජනතාවටත් මේ බස් එක භාවිතා කරන්න පුළුවන්. වැරදි වැටහීමක ඉන්නවනම් මේක ආබාධිත පුද්ගලයන් සඳහා විතරක් නිර්මාණය කරපු බස් එකක් කියලා එහෙම නෙමෙයි. මේකේ සාමාන්‍ය අයට යන්න පුළුවන්. සුව පහසු ගමනක් යාමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ස්ථාන වෙන් කරලා තියෙන ආබාධිත පුද්ගලයන්ට මේ තැන් අවහිර කරන්න එපා. මේ තැන් ආබාධිත පුද්ගලයන්ට පහසු විදියට නිර්මාණය කරපු තැන්. එයාලටම වෙනම ආසන නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙතන ආබාධිතයන් බස් රථයට නග්ග ගන්න දොරටුව මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි රෝද පුටුවක් වගේ දෙයක් බස් රථය ඇතුළට ගන්න. මේ දොරටුව අවහිර කරන්න එපා. එතන හිටගෙන ඉන්නත් එපා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සුබ දවසක්.